අද බලන්න යන්නේ BBC නිවුස් එකත් කියපු ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙත් කියපු 9 10 11 යන දවස් තුනේ ලැබෙන වර්ෂාව ගැන. මම මේ කාලගුණ වාර්තා ගේන්නේ zoom.earth කියන වෙබ්සයිට් එකකින්. ඔයාලට පේන ඇති බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ ලොකු වලාකුළු වැස්මක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ඒ වලාකුළු වැස්ම ලංකාවට ඊසාන දිශාවෙන් තමයි තියෙන්නේ. අපි බැලුවොත් ලංකාවට සුළඟ ලැබෙන්නේ කොහේ පැත්තෙන්ද කියලා. ලංකාවට සුළඟ ගමන් කරන්නේ බෙන්ගාල බොක්කේ ඉඳන් ලංකාව දෙසට. ඒ කියන්නේ ලංකාවට ඊසාන දිශාවෙන් තමයි සුළඟ ලැබෙන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපි 8 වෙනි දින මැප් එක බලමු. ඔයාලට බලා ගන්න පුළුවන් දවසින් දවස ලංකාවට ලැබෙන සුළඟත් එක්ක වලාකුළු ලංකාව හරහා ගමන් කරන්න පටන් ගන්නවා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් 9 වෙනිදා උදෑසන වන විට එම් වලාකුළු පද්ධතිය ලංකාවට ඇතුල් වෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ලංකාවට ඇතුල් වෙන්නේ ඊසාන දිශාවෙන් 9 වෙනිදා උදෑසන ලංකාවට ඊසාන දිගින් වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වවුනියාව, අම්පාර, මඩකලපුව, නාමලේ, පොළොන්නරුව වැනි ප්‍රදේශවලට විශේෂයෙන් ලැබෙන්න පුළුවන්. ඊට අමතරව දහවල් කාලයේ හා සවස් කාලයේ වන විට ලංකාව සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මේ වලාකුළු පද්ධතිය ගමන් කරනවා. එම නිසා ලංකාවේ සියලුම තැන් පාහේ වර්ෂාව ලැබීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒ ගැනත් විශේෂයෙන් ලංකාවට ඊසාන දිශාවෙන් තියෙන ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ලැබෙන්න අවස්ථාවක් තියෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දන්වලා තියෙනවා. මෙම ඇතුළු වෙන වලාකුළු පද්ධතිය සමග 9 10 11 දින තුනේදී උතුරු මැද නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත් වලට විශේෂයෙන් වර්ෂාපතන බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට අමතරව උතුරු හා නැගෙනහිර පළාත් වලට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇති වේයයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුතුරුංග වල තියෙනවා. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් හැටන්, මස්කෙලිය, ලක්ෂපාන කියන ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ලැබෙයි අපේක්ෂා ගන්න පුළුවන්. එම තත්ත්වය ටික ටික වැඩි වෙලා රාත්‍රී වෙද්දී වැස්ස පහව යනවා. සෙසු ප්‍රදේශවලට වර්ෂාවේ අඩුව තිබුණත් ලංකාවට ඊසාන දිශාවෙන් නැති ප්‍රදේශවලට රාත්‍රී කාලයේ පුරාම වර්ෂාව බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් 10 වෙනිදා උදෑසන වෙන විට ලංකාවට නිරද දිශාවෙන් තියෙන ප්‍රදේශවලට වර්ෂාවක් ලැබෙන්නේ නැහැ. නැවත දහවල් කාලයේ ලැබෙන විට 9 වෙනිදා වගේම වර්ෂාවක් ලැබෙනවා. එයත් හැටන්, මස්කෙලිය, ලක්ෂපාන යන ප්‍රදේශවලට අපිට ඊට පස්සේ බලා ගන්න පුළුවන්. ඒකත් 10 වෙනිදා රැ වෙද්දී කෙමෙන් නඩු වෙලා වර්ෂාව නවතිනවා. ඊට පස්සේ නැවතත් 11 වෙනිදා වෙද්දී ආය වැසි තත්ත්වය වර්ධනය වෙනවා. එතකොට මේ වර්ෂාවේ ස්වභාවය බැලුවොත් අපිට අනුමාන කරන්න පුළුවන් ලංකාව හරහා මේ වලාකුළු පද්ධතිය ගමන් කරන දුරු ලංකාවට වර්ෂාවක් ලැබෙනවා. 9 10 11 දවස්වල වැඩි වර්ෂාවක් ලැබෙනවා. ඒත් 11 වෙනිදා වෙද්දිත් ලංකාවෙන් වලාකුළු පද්ධතිය සම්පූර්ණයෙන් බැහැර වෙලා නැහැ. ඒක හින්දා 11 වෙනිදාන් පස්සේ තරමක වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කඳුකර ආශ්‍රිත ප්‍රදේශවල සිටින ජනතාව ප්‍රවේශම් විය යුතුයි. නායම් අනතුරු පිළිබඳ නිවේදන තමන් ජීවත් වන ප්‍රදේශයේ තමන් අවදාන ස්ථානයක සිටිනවා නම් ආරක්ෂිත ස්ථානවලට යොමු වෙන්න. විශේෂයෙන්ම කඳුකර ආශ්‍රිත ප්‍රදේශවල ඉන්න ජනතාව මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න.